අයිබෝන්. ඉතින් මෙන්න වගේම IQ පොඩ්ඩ හොයන්න, IQ පොඩ්ඩ හදන්න සමන දෙනුම අපි අදත් ආවා. ඔයාගේ උත්තර අපේ උත්තරමද? ඒවා හරිද? අපි දැන් බලමු. මෙහි එකිනෙකට වෙනස් හැඩ ඇති කොඩි කීයක් තිබේද? මෙයයි ගත්තාම මේ එකම හැඩේ තියෙන අය කවුද ඉන්නේ? මේ දෙන්න එකම හැඩේ. අනිත් අය ඔක්කොම වෙනස් නේද? 1යි 2යි 3යි 4යි 5යි. මට නම් හැඩ පේනවා 5ක්. කූඩේක බෝල 20යි 12ක් පොඩි. අද 20න් 12ක් අයින් කරගන්න ඕනේ. 20න් 12ක් අයින් කරාම තමයි ලොකු බෝල එන්නේ. 8යි අඩු කරනවා. බල්ලන් 26යි මස්කටු 32යි. එතකොට බල්ලෝ 26ට මස්කටු හම්බෙලා නේද? එතකොට මස්කටු තමයි 27 28 29 30 31 32 කියන මස්කටු 6 තමයි ඉතිරි වෙන්නේ. ඉතිරියක් හොයන්නත් අඩු කරන එකයි කරන්නේ. වෙනසනේ. කපුටන් ගණන් කරන්න. 2 4 6 8 10 12 14 16 18. රූප රටාව බලන්න. තාරාවෙක් මාළුවෙක් ඉබ්බෙක්. තාරාවෙක් මාළුවෙක් ඉබ්බෙක්. ඊළඟට හැම වෙලේම ඉබ්බට පස්සේ කවුද ඉන්නේ? ඉබ්බට පස්සේ කවුද ඉන්නේ? තාරාව. එහෙනම් ඉබ්බට පස්සේ තාරාවම තමයි ඉන්න ඕන. අත්තක කුරුලන් 17ක් වසා සිටියා. 6ක් ඉගිලී ගියා 8ක් ආවා. ඇත්තටම මොකද වෙන්නේ? ගියපු 6 දෙනා තවත් දෙන්නෙක් එක්ක ඇවිල්ලා නේද? හිටියට වඩා දෙන්නෙක් වැඩි වෙන්න ඕන. ඔන්න ඔහොමයි උතනදී හිතන්නේ. 19යි. රූපේ දැක්වෙන හැඩතලයේ නම අමාරුම ප්‍රශ්නේ නේද? ත්‍රිකෝණය. ඉතින් තවත් ප්‍රශ්න අතකින් මුණ ගැහමු. හරි කීයද කියලා chat එකට දාගෙන යන්න. ආයිබෝවන්. තෙරුවන් සරණයි.